අද මගේ යාළුවෝ හැමෝම මාත් එක්ක එන්නකෝ මහාභාගේ තිලක්මයක වටේ පොඩි රවුමක් යන්න. පහුගිය දවසක මගේ කිචන් එකට අවශ්‍ය කරන පොඩි වලු ටිකක් ගන්න මම ගියා මහාභාගේ තිලක්මයකට. ඒ ගිය වෙලාවේ මම ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි අද ඔයාලට මේ විදිහට අරන් එන්න හිතුවේ. මෙන්න මෙතන විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයන් වල හරිම ලස්සන රැක් වර්ග තිබුණා. ඉතින් මට අවශ්‍ය වුණා මගේ ටී කොෆි කෝන් එක හදා ගන්න අවශ්‍ය කරන පොඩි රැක් එකක් ගන්න. ඉතින් මම මෙතන බැලුවත් මට අවශ්‍ය ප්‍රමාණයක රැක් එකක් මට ගන්න හම්බුන්නේ නැහැ. මොකද මගේ කවුන්ටර් টොප් එක ගොඩක් පොඩි එකක්. ඒ නිසා එතන තියන්න පුළුවන් ඉතාමත් පොඩි රැක් එකක් විතරයි. ඉතින් මට අවශ්‍ය වෙන ප්‍රමාණයේ රැක් එකක් ඉතින් තිබුණේ නැහැ. මම මේ විදිහට ඉතින් හැමතැනම බැලුවා. නමුත් ලස්සන ඒවා තිබුණත් මට ගැලපෙන එකක් තිබුණ නැති නිසා ඉතින් මට ගන්න ලැබුණේ නැහැ. ඉතින් මම මේ විදිහට ඒ ටිකත් බලලා මෙන්න මේ විදිහට ඉතින් පොඩ්ඩක් ඇවිත්තා තිලක්මයක වටේ. අපි ඉතින් මේ වගේ තැනකට ගියොත් ඉතින් ගත්තත් නොගත්තත් බලන එක ඉතින් අපේ පුරුද්දක් නේ. ඉතින් මගේ නම් පුරුද්දක්. මම ගත්තත් නොගත්තත් ඉතින් පොඩ්ඩක් වටේ ඇවිදලා බලනවා. කිචන් එකට අලුතෙන් අයිටම්ස් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාටත් මේ අයිටම්ස් දිහා බලලා යම් අදහසක් ගන්න පුළුවන්. මේ හරියනම් තිබුණේ ඇත්තනම කේක් හදන්න අවශ්‍ය කරන ටූල්ස් වර්ග තමයි. මෙතන නම් තිබුණේ ස්පූන් හෝල්ඩර් සම්පූර්ණ රැක් එකේම තිබ්බ ස්පූන් හෝල්ඩර්ස්. මේ බලන්න කිව්වා හරිම ලස්සනයි. මේ එකක් 590ක් වගේ තමයි උනේ. ඉතින් මම මෙතනත් බැලුවා ඇත්තනම හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට බලාගෙන යමුකෝ ඔයාලා. ඔයාලටත් මෙතන ඔයාලා ගන්න බලාපොරොත්තු වෙන අයිටම්ස් තියෙනවා නම් ඔයාලටත් ගන්න පුළුවන්. මීට කලින් වතාවක මම තිලක්මයකට යනකොට නොතිබුණු අලුත් කිචන් අයිටම්ස් ගොඩාක් මේ සැරේ තිබුණා. ඉතින් ඔයාලටත් ගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මහාභාගේ තිලක්මයකට ඇවිල්ලා ඔයාලට අවශ්‍ය කරන මේ ලස්සන අයිටම්ස් ඔයාගේ කිචන් එකටත් එකතු කරගන්න. ඉතින් මෙන්න මේ වගේ අයිටම්ස් නම් මම කලින් සැරේ එනකොට තිබුණේ නැහැ. හරිම ලස්සනයි ඒවා. ඔයාලට අවශ්‍ය දේවල් මෙතනින් තියෙනවා නම් ඔයාලටත් මේ එකතු කරගන්න පුළුවන් මේ දේවල් ඔයාගේ කිචන් එකට. බලන්නකො හෝල්ඩර්ස් තමයි ගොඩාක්ම තියෙන්නේ. මේ තමයි ඩිස්පෙන්සර් අපේ කිචන් එකට අවශ්‍ය කරන අපේ ඩිෂ් වොෂ් අපේ හෑන්ඩ් වොෂ් එකම දාලා තියාගන්න පුළුවන් ඒවට. ඉතින් බලන්නකො මේ වගේ ලස්සන මේ රයිස් බකට් ටිකක් තිබුණා. කිලෝ 20ක් වගේ දාන්න පුළුවන් රයිස් බකට් තිබුණා. මේ බලන්නකො මේ අයිටම්ස් ටික. ඒවත් හරිම ලස්සනයි. මේ ග්ලාස් කන්ටේනර්ස් ගොඩාක් තිබුණා එක විවිධ ප්‍රමාණයන් වල. ඒවත් ඉතින් හරිම ලස්සනයි අපේ කිචන් එකට එකතු කරගත්තොත්. මෙන්න මේ වගේ ලස්සන බාස්කට් කලෙක්ෂන් එකක් තිබුණා. විවිධ පාටවල විවිධ ප්‍රමාණයන් වල අපේ කිචන් එකට අපිට අවශ්‍ය නම් ඒවා වුණත් ගන්න පුළුවන්. මෙන්න මෙතන ස්පයිසි බොටල්ස්, ඒ වගේම ඔයිල් ස්ප්‍රේ බොටල්ස්, ඒ වගේ ගොඩාක් ලස්සන කලෙක්ෂන් එකකුත් මෙතන තිබුණා. මෙන්න මේ ස්පයිසි බොටල්ස් ටික බලන්නකෝ. හරිම ලස්සනයි. හරිම කියුට් ඒවා බලන්නකෝ. ග්ලාස් ස්පයිසි බොටල්ස් වලට කැමති කෙනෙක් නම් ඔයා මෙන්න මෙතන තියෙන කලෙක්ෂන් එක හරිම ලස්සනයි. ඒ වගේම සෝල්ට් පෙපර් ෂේකර්ස් තිබුණා. කලින් වතාවේ මම එනකොට මේ ඔයිල් ස්ප්‍රේ කරන බොටල් එකක් මම ගන්න යනකොට මට අවශ්‍ය වුණේ කළු පාට ලිඩ් එක තියෙන එකක්. නමුත් කළු පාට ලිඩ් එක තියෙන එක එදා තිබුණ නැති නිසා මම සුදු පාට ලිඩ් එක තියෙන එකක් තමයි ගත්තේ. නමුත් අද කළු පාට ලිඩ් තියෙන ස්ප්‍රේ බොටල්ස් තිබුණා. හරිම ලස්සනයි ඒවත්. ඉතින් මෙන්න මේ බලන්නකො මේ බාස්කට් අපේ ෆ්‍රිජ් එක ඕගනයිස් කරන්න එහෙම. මෙන්න මේ වගේ ලස්සන බාස්කට් ඇත්තටම හොඳයි. ඒ වගේ අපේ ඇඳුම් අල්මාරියටත් ගොඩාක් හොඳට ගැලපෙනවා කියලා මම හිතනවා. අපේ ඇඳුම් ටික පිළිවෙට අසුර ගන්නත් මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ ටික බලන්නකො හරිම ලස්සන නේද? මේ බෝතලයක් රුපියල් 560ක් වගේ තමයි උනේ. විවිධ ප්‍රමාණයන් වල විවිධ හැඩයන් වල ලස්සන කලෙක්ෂන් එකකුත් මෙතන තිබුණා. මේ බැම්බු ලිඩ් එක තියෙන ග්ලාස් බොටල් නම් ඇත්තමයි හරිම ලස්සනයි. මේ බෝතල් දෙකක් මමත් ගත්තා. බලන්නකො හරිම ලස්සනයි මේ ටිකත්. අපේ කිචන් එකට ඉතින් මේ වගේ දේවල් එකතු කරගත්තාම ඇත්තටම ගොඩාක් ලස්සනයි. ප්ලාස්ටික් පාවිච්චි කරනවට වඩා මේ වීදුරු පාවිච්චි කරන එක ඇත්තටම හරිම හොඳයි කියලා මම හිතනවා. ලොකු මිල ගණන් වල තිබුණෙත් නැහැ. ඔයාට බලලා ඔයාගේ කිචන් එකට අවශ්‍ය අයිටම්ස් මෙතනින් ගන්න පුළුවන්. බලන්නකො මේ කලෙක්ෂන් එක හරිම ලස්සනයි. මිල ගණන් උනත් සාධාරණයි.
මෙන්න මෙතන අපේ කිචන් එකේ තියෙන අපේ අල ලුණු සුදු ලුණු වගේ දේවල් දාගන්න පුළුවන් රැක් තිබුණා. නැවත මෙන්න මේ සයිඩ් එකේ තිබුණා බැම්බු ලිඩ් එක තියෙන ග්ලාස් බොටල්ස් කලෙක්ෂන් එකක්. ඒ වගේම සෙරමික් මෙන්න මේ වගේ ලස්සන කලෙක්ෂන් එකකුත් තිබුණා. ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන නොස්ටික් පෑන් කලෙක්ෂන් එකක් තිබුණා. අපිට අවශ්‍ය වන විදිහට විවිධ ප්‍රමාණයන් වල විවිධ හැඩයන් වල හරිම ලස්සන එකතුවක් මේකත්. විවිධ මිල ගණන් වල පෑන් මෙතන තිබුණා. ඉතින් ඔයාටත් බලලා ඔයාගේ මුදලට සරිලන විදිහේ පෑන් මෙතනින් මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපේ පොට් තියාගන්න පොට් හෝල්ඩර්ස් තිබුණා. ඒවත් ඉතින් හරිම ලස්සනයි. මේ විදිහට බලාගෙන යමුකෝ. හරිම ලස්සන කලෙක්ෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. මමත් ඉතින් මෙතෙන් ටික වෙලාවක් රැඳුණා. මොකද මටත් අවශ්‍යලා තිබුණා පොඩි පෑන් එකක් ගන්න. ඉතින් මම ටිකක් වෙලා මෙතන රැඳිලා ඉතින් බැලුවා මට ගැලපෙන විදිහ එකක් තියෙනවාද කියලා. එහෙම බලලා මමත් ඉතින් පොඩි ඔය විදිහේ පෑන් එකක් මිලදී ගත්තා. මේ වගේ තැනකට ආපුවම ඉතින් දකින්න හැම දෙයකටම ආස හිතෙනවා. නමුත් ඉතින් අපි මිලදී ගන්න ඕනි අපේ අතේ තියෙන මුදලට ගැලපෙන හා අපේ කිචන් එකට අවශ්‍යම දේවල් විතරයි. නැත්තම් ඉතින් අපරාධේ අපි නිකම් මුදල් නාස්ති කිරීමක් විතරයි වෙන්නේ. මොකද මෙතන තියෙන හැම දෙයක්ම අපේ කිචන් එකට ගැලපෙන්නේ නැහැ. මොකද අපි හැමෝගෙම කිචන් එක එක විදියවලටනේ තියෙන්නේ. නමුත් ඉතින් ගොඩාක් වටින බඩු මෙතන තියෙනවා. ඒ නිසා ඉතින් අපි හැම වෙලෙම තෝරගන්න ඕනි බඩු අපේ කිචන් එකට ගැලපෙන විදිහට. නැත්තම් නිකරුණේ මුදල් නාස්ති කිරීමක් වෙනවනේ. ඒ නිසා ඉතින් අපි මේ වගේ තැන් වලට ගියාට දකින්න හැමදේම මිලදී ගන්නත් පෙළඹෙන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ අපේ මුදල් නාස්ති වීමක් විතරයි. ඒ වෙලාවට අවශ්‍ය දේවල් විතරක් මිලදී ගන්න ඉතින් අපි බුද්ධිමත් වෙන්න ඕනි. ගොඩාක් ලස්සන අයිටම්ස් දැක්කම අපි කාටත් ආස හිතෙනවා. නමුත් ඉතින් මිලදී ගන්නකොට අපි දෙපාරක් තුන් පාරක් ඉදලා තමයි අපි මිලදී ගන්න ඕනි. ඉතින් මෙන්න මේ වගේ ලස්සන මක් කලෙක්ෂන් එකකුත් තිබුණා. මම ඉතින් අද තිලක් මැකට ගියේ මගේ ටී කොෆි කෝනකට අවශ්‍ය කරන රැකයක් ගන්නනේ. නමුත් ඉතින් ඒක එතන නොතිබුණ නිසා මම මෙන්න මේ වගේ පොඩි බොල් ටිකක් මට අවශ්‍ය මම මිලදී ගත්තා. මෙන්න මේ ස්පූන් හෝල්ඩ් එක මිලදී ගත්තා. ඒ වගේ මේ පොඩි පෑන් එක මිලදී ගත්තා. මේක නම් මම දෙපාරක් විතර දැන් පාවිච්චි කරලාත් ඉවරයි. මෙන්න මේ වගේ ග්ලාස් බොටල්ස් දෙකක් ගත්තා. ඉතින් ওই ටික තමයි මම එදා මිලදී ගත්තේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාගේ කිචන් එකකට අවශ්‍ය බඩු මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මහභාග්‍ය තිලක්මකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය දේවල් මිලදී ගන්න පුළුවන්. අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපි එහෙනම් නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලාම එකතු වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.